රැකවල් මැද අනවසරයෙන් කළුගඟේ මැණික් ගැරූ 25ක් දැලේ. සැකකරුවන් අතර මැණික් මුදලාලිලා 3ක් කෝටි 7ක උපකරණ අල්ලයි. කළුගඟේ මාවක්කු මෝදර ප්‍රදේශයේ නීති විරෝධී අන්දමින් මැණික් ගැරීමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයන් 30 දෙනෙකු ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමග රුපියල් කෝටි 7කට අධික වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගත් බව වාර්තා වෙයි. පරිසරයට බරපතල හානි සිදු කරමින් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති මෙම ජාවාරමට උසස් පොලිස් නිලධාරීන් කීප දෙනෙකුගේ රැකවරණය ලැබී ඇති බව දැනට සිදු කර ඇති විමර්ශන වලින් හෙළි වී තිබෙනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. කසාවලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.